මගේ පුංචි කාලේ ගැන කියනවා නම් අවුරුදු 7-8 ඉඳලා මම සිනමාව දැකපු කෙනෙක්, චිත්‍රපට දැකපු කෙනෙක්. මොකද මගේ පියා බොහොම සිනමාවට ලැබිව හිටපු කෙනෙක්. ඒක නිසා අපිට පාසල් වාඩුවේදී අනිවාර්යයෙන්ම චිත්‍රපටයක් නරඹන්න අපි එක්කගෙන යනවා. ඒ ආభాෂයෙන් තමයි චිත්‍රපටි නරඹන්න ආසාවක් ඇති වුණේ. ඉතින් මුල්ම අවධිය කිව්වම 1953-4 වෙන කාලෙ වෙද්දි මට වයස අවුරුදු 4ක 5ක දරුවෙක්. ඒ යුගයේදීත් මම චිත්‍රපටි නරඹලා තියෙනවා. ඉතින් මම මුලින්ම නරඹපු චිත්‍රපටයට මතකේ එන්නේ කැලෑහද චිත්‍රපටිය. කැලෑහද චිත්‍රපටියේ මුල්ම කොටසකුත් අන්තිමත් විතරයි මම දන්නේ. ඒ හේතුව මුල්ම කොටස නරඹන්න එනකොට චිත්‍රපටියේ ආරම්භය ලදරුවෙක් හැටියට අම්මගේ ඇකේ මම ඇහැරලා ඉඳ ඇති. චිත්‍රපටිය අන්තිම වෙනකොට මට නිින්ද ගිහින්. ඉතින් එතකොට චිත්‍රපටිය ඉවර වෙනකොට දෙමව්පියෝ දරුවන්ව නැගිටව ගන්නවා නිවසට යන්න. ඒ නැගිටිනකොට අන්තිම කොටසක් දකිනවා. මට හොඳට මතකයි රුක්මනී දේවී දියේ ගිරිලා ගොඩ ගන්න දර්ශනය චිත්‍රපටියේ අන්තිමටම කැලෑහද චිත්‍රපටියේ මට ඒක හොඳට මතකයක් තියෙනවා. මම හිතන්නේ ඒ යුගයේ ගුවන් විදුලි යන්ත්‍ර මම හිතන්නේ බොහෝම සුළු වශයෙන් තමයි ගෙවල් වල තිබුණේ. අපේ ගෙදරත් ගුවන් විදුලි යන්ත්‍රයක් තිබුණා. මේ මෝටර රථ බැටරියෙන් තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපිට ඒක නිසා පුංචි කාලෙත් ගුවන් විදුලිය ශ්‍රවණය කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. ඉදිරි පරම්පරාවලටත් පාවිච්චි කරන්න ලැබුණොත් බොහොම වටින දේවල්. නමුත් නව පරපුර මොන විදිහට මේ කටයුතු බාරගනීද කියන එක ගැන ලොකු සැකයක් තියෙනවා. ඉතින් මට කරන්න පුළුවන් දේ තමයි මගේ ජීවිත කාලය තුල මේක ආරක්ෂා කරලා ඒ වගේ ටිකක් හෝ කැමැත්තක් තියෙන පුද්ගලයෙක් අතර මේක පත් කරලා දෙන එක. මේ තියෙන්නේ මම චිත්‍රපට නරඹන්න හදාගෙන තියෙන මිනි සිනමා ශාලාව. මේක මේ ආච්චක තමයි ආරුක්කු වගේ හදලා තියෙන්නේ. මම පුංචි කාලේ සිනමා නරඹපු සිනමා ශාලාවේ තිබිච්ච ආරුක්කුව. ඒක දැක්කම අපිට අතීතයේ සිහිගැන්වෙනවා. මෙතන වෙනම ප්‍රොජෙක්ටර් එකක් තියෙනවා. ඒ ප්‍රොජෙක්ටර් එකෙන් මේකට ප්‍රක්ෂේපණය කරලා තමයි සිනමා නරඹන්නේ. මේ ඒක සම්බන්ධව තියෙන උපකරණ ටික ඔක්කොම මේ තියෙන්නේ. මේ සංගුණ මැනක චිත්‍රපටයේ රෙකෝඩ් එක. මේක ටිකක් මෑත යුගයේ චිත්‍රපටයක්. මගේ අම්මා චිත්‍රපටයේ රෙකෝඩ් එක. දැන් මේ ගීත තැටිය හින්දි එකක්. මේකේ විශේෂ වැදගත්කමක් තියෙනවා. මේක 1931 ඉඳලා අවුරුදු 50ක් දක්වා මේ ග්‍රැමෆෝන් රෙකෝඩ් කම්පැනි එකට අවුරුදු 50ක් පිරීම සහ හින්දි චිත්‍රපට ගීත වලට අවුරුදු 50ක් පිරීම වෙනුවෙන් නිකුත් කරපු මේ තැටියක්. මේක තැටි දෙකක් අඩංගුයි. මේකේ ඇතුලේ තියෙනවා සම්පූර්ණ විස්තර තියෙන පින්තූරු කීපයක්. कोई याद आ गया फिर आ गई चमन में गुजरी हुई बहार फिर आ गई चमन में गुजरी हुई बहार
පොත්වල එකතුවකින් සුළු කොටසක්. අක්කනගෝ චිත්‍රපටියේ සිංගප්පූරු ශාලි, ජිංගිරි මැණිකා, ප්‍රේම තරංගය, මාතලන්, මේකේ විශේෂයක් තියෙනවා. මේකේ සියලුම ගීතවලට චිත්‍රපටියේ දර්ශන ඇතුළත් කරලා තියෙනවා මෙතන සඳහන් වෙනකොට. පේන මේ රාක්කේ තියෙන මේ සේරම ක්‍රමෆෝන් තැටි. මෙතන සිංහල ඒවයි, දෙමළ ඒවයි, හින්දි ඒවයි වර්ග තුනම තියෙනවා. මේ තියෙන්නේ HME ලේබල් එකේ කවරයක්, කොලොම්බියා තැටියක් තියෙන ඇතුලේ. මේ තියෙන්නේ තවත් කොලොම්බියා රෙකෝඩ් එකක්. මේක ගුම් නදින් ගී ගයා බමරා කියන රුක්මනී දේවී තම ගායකයෙක් කියන ගීතයක්. අනිත් පැත්තේ තියෙන්නේ වීරමලේරොන් ගෙන යන්නේ සිරිදේව ගායනා කරන ගීතය. සුනිල් ශාන්තයන් ගැන ලියුණු පොතක්. මේකේ පොත් බැලුම් 3ක් තියෙනවා. මේක හෘද රෝග විශේෂඥ ડોક્ટર රුවන් ඒකනායක විසින් රචිත ග්‍රන්ථයක්. මේ පොත්වල තියෙන විශේෂම දේ තමයි මම දැකපු දේ මේක සුනිල් ශාන්තයන් ගැන විතරක් නෙවෙයි තියෙන්නේ. සුනිල් ශාන්ත සංගීත ක්ෂේත්‍රයේ ඉච්ඡ කාලේ ඔහු සමග ඇසුරු කළ සියලු දෙනා හැමගම සැකවින් හෝ යම් දෙයක් තියෙනවා. ඒක හරිම ප්‍රයෝජනවත් පාසල් ළමුන්ට එහෙම ඉගෙන ගන්නකොට. මොකද අපිට නැත්තම් එක පුද්ගලයෝ සම්බන්ධව ඉගෙන ගන්න වෙනම පොත් ගන්න සිද්ධ වෙනවා. මේ පොත් තුන මෙච්චර විසායලා තියෙන්නේ ඒ හේතුව හින්දායි මම හිතන්නේ. මෙතන තියෙන්නේ මගේ ස්පූල් ටේප් රෙකෝඩර් මැෂින් එක. ඊළඟට මම විසින්ම නිෂ්පාදනය කරපු ඇම්ප්ලිෆයර් එකක් තියෙනවා. අර වෑල් ඇම්ප්ලිෆයර් එකක් උඩ. ඊට පස්සේ රෙකෝඩ් ප්ලේයර් එක, අනිත් උපකරණ ප්‍රී ඇම්ප්ලිෆයර් අයිති අනිත් කට්ටලේ තමයි එතන තියෙන්නේ. උඩ තියෙන ටික මම එකතු කරගෙන තියෙන VHS ටේප්, චිත්‍රපටි වල සමහර ඒවා සහ CD තැටි තමයි එතන පේන්න තියෙන්නේ. මේ තියෙන්නේ මගේ කාර්මික කටයුතු කරන වර්ක් බෙන්ච් එක. ඉතින් මෙතෙන්දී නොයෙකුත් දේවල් මම මේ අලුත් අයියා කරනවා. CD player, VHS deck, radio, amplifiers, ඒ ඕන දෙයක් රිපෙයාර් කරන මට්ටමේ රෙකෝඩ් ප්ලේයර්ස් රිපෙයාර් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වලට අවශ්‍ය කරන උපකරණ, ඔසිලොස්කෝප් තියෙනවා, සිග්නල් ජෙනරේටර්ස්, ඒ වගේ උපකරණ විවිධාකාර කොටස් ටිකක් මෙතන තියෙනවා. මේ පාවිච්චි කරලා තමයි අලුත් අයියාව කරන්නේ.